FM News First. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරණිචිගේ මහතා පවසන්නේ ලියාපදිංචි නොකළ මෝටර රථ මිල ගණන් රුපියල් ලක්ෂ 5-15ක් අතර අගයකින් මේ වන විට පහළ වැටී ඇති බවයි. ඊට සමගාමීව ලියාපදිංචි කරන ලද පාවිච්චි කළ වාහනවල මිල ගණන්ද සැලකිය යුතු මට්ටමින් අඩු වීමින් පවතින බවයි ඒ මහතා සඳහන් කළේ. මෙතෙක් පැවති අධික ඉල්ලුම හේතුවෙන් පාවිච්චි කළ වාහන ඒවායේ නියමිත වටිනාකමට වඩා ඉහළ මිලකට අලෙවි වූ බවත් ඉදිරියේදී එම මිල තවදුරටත් පහත යනු ඇති බවයි මෙරණිචිගේ මහතා පෙන්වා දෙන්නේ. වසර 5ක කාලයකට පසුව පසුගිය පෙබරවාරි මාසයේ 1 වෙනිදා සිට වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරටට විශාල වාහන ප්‍රමාණයක් ගෙන්වීම ආරම්භ වුණා. වසර 5ක කාලයක් පුරා පැවති ඉහළ ඉල්ලුම නිසා එලෙස ගෙන්වූ වාහන ප්‍රදර්ශනාකාර වෙත ළඟා වීමටත් පෙර අලෙවි වූ බවයි මෙරණිචිගේ මහතා පවසන්නේ. කෙසේ වෙතත් මේ වන විට ලියාපදිංචි නොකළ අලුත් වාහන සඳහා වන ඉල්ලුම අඩු වී තිබෙන බවත් ඊට එක් හේතුවක් වී ඇත්තේ තම පැරණි වාහනය මාරු කළ අලුත් වාහනයක් මිලදී ගැනීමට සිටි පුද්ගලයන් එම තීරණය කල් දැමීම බවද ඔහු සඳහන් කළා. මෙරට වෙළඳපොළ තුළ වැඩිම අලෙවි වාහන සන්නාමය Toyota බවත් ඒ අතරින් රේස් සහ යාරිස් මාදිලි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔහු සඳහන් කළා. Suzuki Wagon R මෝටර රථයේ ජනප්‍රියතාවය අඩු වෙමින් පවතින අතර Nissan Lux මෝටර රථයේ ජනප්‍රියතාවය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් මෙරණිචිගේ මහතා පෙන්වා දෙනවා. සුඛෝපභෝගී වාහන කාණ්ඩය යටතේ Prado LC 300 මාදිරියේ ජනප්‍රිය ඇති බවද ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 8 තුළ මෙරට වාහන ආනයන සඳහා දැරූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 918ක්. ඉන් වැඩිම ආනයන වියදමක් අගෝස්තු මාසයේ වාර්තා වී තිබෙනවා. තවද ශ්‍රී ලංකා රේගු දත්ත පෙන්වා දෙන්නේ වසරේ පළමු මාස 9 තුළ ඩොලර් මිලියන 911ක් වටිනා වාහන 1,54,537ක් නිදහස් කර ඇති බවත් එම සංඛ්‍යාවට යතුරු පැදි 98,923ක් සහ මෝටර රථ 40,323ක් ඇතුළත් වන බවයි. FM News First.